මොකක්ද ඒ සද්දේ? කාට හරි අරනවද? මට ඇහෙන විදියට නම් ඇරියා කාට හරිවා. උදේ පාන්දර අඩෝ සද්දයක් ඇහුණා. අඩෝ ඔන්නේ නෝ බං. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද ඇවිල්ලා ඉන්නේ අපේ සර්වයිවල් සීරීස් එකේ කරන සුප්‍රීම වීඩියෝ එකත් එක්ක. ඉතින් යාළුවනේ මේක අන්තිම තප්පරේ වෙනකම් බැලුවේ නැත්තම් ඇත්තටම කිව්වොත් මෙච්චර කල් ඔය සර්වයිවල් වීඩියෝ එකක් හරි බැලුවා නම් වැඩක් නැහැ. හරිද? මොකද අද අපි කරන්න යන්නේ යාළුවනේ පැන්තම්ස් ලව ගෙන්නන එක. ඔයගොල්ලෝ දන්නවා ඇති පැන්තම්ලා එන්නේ යාළුවනේ රයවල් 3ක් නිදාගත්තේ නැති වුණා මයින්ක්‍රාෆ්ට් ගේම් එකේ. හරිද? ඉතින් අද අපි ගෙන්නන්න යන්නේ පැන්තම්ස් ලව. ඉතින් මේකේ දැන් රයවල් 3ක් ඇහැරන් ඉන්නේ බෑ. මං හිතුවා යාළුවනේ ඒ දවස් 3 ඕගොල්ලොන්ට දැන් බෝරින් වෙනව නැත්තම් එකපාරට පැන්තම්ලා ගෙන්නන එක පෙන්නුවාම චිල් එකක් නෑ. හරිද? එහින්දා අපි යාළුවනේ අද සුගර් කේන් ෆාම් එකකුත් දානවා. හරිද? ඒකේ හයිලයිට්ස් ටිකක් පෙන්නගෙන ගැම්මට යාළුවනේ පැන්තම්ස්ලා එන විදිය බලමු. ඉතින් යාළුවනේ මේකේදී අපිට ෆුල් සුගර් කේන් ෆාම් එකක් දාත හැකි. මොකද අපි ඉස්සරහා වැඩවලට පට්ටට වැදගත් වෙනවා සුගර් කේන් ෆාම් එකක් කියන එක. ඒ නිසා හරිද? හරි යාළුවනේ මේ වට්ටක්ක ටිකත් ඉවරයක් කරගමු. ඉතින් යාළුවනේ මේක නම් පට්ට වීඩියෝ එකක්. හරිද? අන්තිම වෙනකම් බලන්න සුප්‍රි වීඩියෝ එකක්. මේ වට්ටක්ක ටික කොල්ලනේ ගහගත්තොත් හොඳයි. මං හිතනවා අර වගාව පැත්තේ අපි යම් බලන්නේ පැත්තට. මෙන්න මෙතනින් ගහගත්තා නම් හොඳයි කියලා හිතනවා. ඒතකොට ලස්සනයි පොඩ්ඩක් අර ගැමි සීන් එකක් එනවා. කොහමද ලයින් එක ඈ? ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මේ අතරතුරේදීම කියන්න ඕන අපි මේ අපේ ටාගට් එක තමයි පැන්තම් ලව මැරුවාම හම්බෙනවා යාළුවනේ. මොකද්ද? මොකක් හරි හම්බෙනවා. හරිද? පැන්තම් මෙම්බ්‍රේන්ස් කියලා මොකක් හරි එකක් හම්බෙනවා. ඉතින් යාළුවනේ ඒකෙන් අපිට එලයිට් එකක් හම්බ වුණාම ඒ එලයිට් එකේ ඩියුරබිලිටිය මොකක් හරි වැඩි කරන්න පුළුවන්. හරි පට්ට වාසි සීන් එකක් තියෙනවා. හරිද? අන්න ඒයින් එකක් ගන්න එක තමයි අපේ මේ ටාස්ක් එක. ඉතින් යාළුවනේ එකක් ගත්තොත් පට්ට අපිට පැන්තම්ස් ලවත් බලලා සුගර් කේන් ෆාම් එකකුත් දාගෙන ඒ පැන්තම් මෙම්බ්‍රේන්ස් එකකුත් අරගෙන එලයිට් එකත් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. මොකද අපිට ඉස්සරහට එලයිට් එකක් කවදා හරි හම්බ වෙන ඉඳලා. ඉතින් ඔන්න පළවෙනි රැය එනවා යාළුවනේ. පළවෙනි රැය කොල්ලනේ ඔන්න ඒ රැය ඉවරයි. ඉතින් මං ඒ රැය පෙන්නුවේ නෑ. ඒ වුණාට මං නිදාගත්තේ නෑ. මං නිකන් ඇහැරලා හිටියේ. මොකද නිදාගත්තොත් බෑනේ පැන්තම්ලා එන්නේ නෑනේ. ඉතින් යාළුවනේ මේ දෙවෙනි දවස ඉතින් පටන් ගමු අද සුගර් කේන් ෆාම් එකේ වැඩ ටික. ඔන්න ඒ විදියට කාණු කැපිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් දිගටම කාණු 7ක් 8ක් විතර කපමුනේ. ගෙදර ළඟටම කරලා කැපුවෙන්නේ නැහැ. එතකොට කැතයිනේ. මට පොඩි ප්ලෑන් එකක් තියෙනවා ගෙදර ළඟ හදන්න තව දෙයක්. පුළුවන් නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාගේ අදහස මොකක් වේදයි කියලා. හරි යාළුවනේ දැන් තියෙන්නේ ඉතින් අපිට ඉන්ෆිනිට් වෝටර් සෝස් එකක් හදාගන්න එක ඒක ළඟින්. මෙතන අපි කලින් එපිසෝඩ් වල හිටව ගත්ත මේවත් තියෙනවා. ඉතින් ඔන්න මෙතනින් ඉන්ෆිනිට් වෝටර් සෝස් එකක් හදාගමු. එතකොට ලේසි අත් ගව්වත් දුර යන්න ඕනේ නැහැ වතුර ගිහින්. හොඳ වෙලාවට වෝටර් බකට් දෙකක් අපි ළඟ තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔන්න ඔය විදියට ඉතින් වතුර දාන්න තියෙන්නේ ඔක්කොම පිරෙන්න. හරි යාළුවනේ ඔන්න කාණු ඔක්කොම පිරෙව්ව වතුර දාලා දැන් තියෙන්නේ මොකක්ද? දැන් මං හිතන්නේ අපි ළඟ සුගර් කේන් තිබ්බද කොහෙද? 25ක් 27ක් තියෙන ඔක්කොම. ඉතින් අපි මේ ටික හිටවගමු. මොකද මේවත් ටික පැලෙද්දී ටික ගොඩක් ගන්න පුළුවන්. ඉතින් මේ ටිකක් දැන් වැඩක් නැහැ. අතන ෆාම් එකක් දානවනේ. එතන පොඩ්ඩක් තිබිලා වැඩක් නැහැ නේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ හින්දා ඒ ටිකක් ගලවගෙන මෙන්න මේ විදියට ඔක්කොම ටික හිටවගමු. අමතක කරන්න එපා වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. අපි මේ ඉන්නේ පැන්තම්ස්ලා ගෙන්නන යුගයක කොල්ලනේ. හරි එහෙනම් මම යනවා සුගර් කේන් ටිකක් අරන් එන්න. ඔන්න කොල්ලනේ ඉතින් රෑ වුණා අම්බානකට මම සුගර් කේන් හොය හතර වටේ ඇවිද්දා. හරිද? ඉතින් ගෙවල් පැත්තට යන්න ඕන. ඔන්න කොල්ලනේ ගෙවල් පැත්තට ආවා. හරිද? සුගර් කේන් දෙකයි කොල්ලනේ හම්බෙලා තියෙන්නේ. ලැජ්ජාපණ යනවා ඒ වුණාට.
මම වැරදි පැත්තට ගියේ. ඔන්න කොල්ලනේ දෙවනි රැයත් ඉවරයි. ඉතින් මං ඒ රැයත් නිකම්ම ගත කරා නිදාගත්තේ නැහැ. ඉතින් දැන් අද තුන්වෙනි දවසේ මම හදන්නේ යාළුවනේ ඩයමන්ඩ් ආමර් ටික ගලවන්න. ටිකමට හරි මම දන්නේ නැහැ පැන්තම්ලගේ ඩැමේජ් එක කොච්චරද කියලා. මොකද මං ඒ එක්ස්පීරියන්ස් එකක් විඳලා නැහැ. ඉතින් යාළුවනේ හින්දා කොයි එකටත් නිකන් හරි අපි මැරුණොත් අපේ ආමර් ටික ඩිස්පෝන් වුණොත් මලකෙලියක් වෙන්නේ. හින්දා මම මෙන්න මේ අයන් ආමර් ටික අයම් ටූල් එක ටිකයි ගත්ත යාළුවනේ අර ටික චෙස්ට් එකට දැම්මා. දැන් මේ හදන්නේ අපේ ගෙවල් ළඟ ලැන්ටර්න්ස් ටිකක් දාගන්න. මොකද උන් එනවා කියන්නේ අපි පොඩ්ඩක් රෙඩි වෙලා ඉන්න ඕනේ අපේ ගෙදර එළිය කරලා. නැත්නම් අපිට උන් හරියට පේන්නේ නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට ෆෙන්ස් ටිකක් හදාගන්න හදන්නේ. මොකද දන්නවද අපේ sugar cane farm එකටත් ඕන වෙනවා මෙතනටත් ඕන වෙනවා. හරිද? මෙන්න මේ විදිහට මේවා ටික ගහලා මේ ටිකේ එල්ලමු ලැන්ටර්න්ස් ටික. හරිද? එතකොට ලස්සනයි. හරි කොල්ලනේ. දැන් අපිට තියෙන්නේ ලොකු වැඩක් කරන්න. හරිද? මේක මෙතනින් ගහවනේ. අන්න ලස්සනයි බා. හරි බ්‍රෝස්. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ටික රැයටත් වැවෙන්න එළිය තියෙන්න ඕන පොඩ්ඩක් මං හිතන්නේ. හරිද? ඉතින් යාළුවනේ මම මෙතන හදන්නේ අර විලේජර්ස්ලා හදනවා වගේ පහන් මේව එක. පොඩ්ඩක් බලන්නකො එකක් හදන විදිය. මුලින්ම මේ ටික හිටව ගමු. ඔන්න කොල්ලනේ හදන විදිය බලන්න. හරිද කොල්ලනේ? ඉතින් එන්න විදියට තමයි හදන්නේ. ඉතින් යාළුවනේ කරුම වැස්සකුත් පටන් ගත්තා. මං අර දෙක ගහලා ඉවරයක් කරා. පහන් කණු දෙකයි ගැහුවේ. කරුම වැස්සක් ආවයි කියන්නකො ඉතින්. දැන් නිදාගත්තේ නැත්තම් මේක නවතින්නේ නැහැ. කවද දවසකින් දෙකකින් නවතී. හැබැයි වැස්ස වාසී යාළුවනේ වැස්සින්ද sugar cane ටික ලස්සනට ඉම්මන්ට පැලවෙනවා. ඒ ටිකත් ගලව ගමුකෝ. ඊට පස්සේ ඒ ටික හිටව ගමු. හරි කොල්ලනේ ඒ ටිකත් හිටව ගත්ත එහෙනම්. ඔන්න යාළුවනේ අපේ තුන්වෙනි රැය මං හිතන්නේ මේ තියෙන්නේ. අඩෝ තුන්වෙනි රැයත් ආවේ නන්නේ. අඩෝ මේ ආයි වැවෙලා තිබ්බ මම මේවා. වැස්සෙන්ද අම්බාණයකට මේ වෙනවා. මකුළු එකුත් එනවා. ඉතින් පව් දෙන්නේ ඇස්සේ. ඌවත් ඉවරයක් කරා ෆ්‍රෙන්ඩ්ස්. මේ ටිකත් ගලව ගත්තා. ඊටවමුනේ 10ක් හම්බෙලා තියෙනවා. බය වෙන්න එපා කොහොමවත් පැන්තම් ලගෙන්න රැය එද්දි ඉතින් මේක ෆුල් මේ sugar cane farm එකක් වෙලා තියෙවි. සොම්බිලත් එනවා ඒ ඇස්සේ. අඩෝ අයන්න ආමරනේ තියෙන්නේ. අවුලක් නෑ බං මොකෙක් කාවත් ඉතින් රිචාට් නේ බං. හරි කොල්ලනේ උන් ටික ඉවරයි. ඔන්න යාළුවනේ අපේ 4 වෙනි දවස. මොකක්ද මේ සද්දේ? කාට හරි අරනවද? මට ඇහෙන විදියට නම් ඇරියා කාට හරි බං. උදේ පාන්දර. මුත්තේ නොයස්. හරි කොල්ලනේ. මේ ස්කෙලියෙක් ඉන්නේ. මල්ලි මේ මොකද්ද බං මේ සද්දේ? අම්මට සිරි. අපේ විලේජ් කෙනෙක් අහුවෙලා බං සොම්බි කෙනෙක්ට. දැන් සොම්බි ෆයිට් මොකද්ද බං? ඒක විලේජ් කෙනෙක් වෙලා. සොම්බි විලේජ්. හරි යාළුවනේ මේක මුන් දෙන්නම අපිට ඕන වේවි ඉස්සරහා වැඩවලට. ඒ හින්දා දැනට ඩර්ට් වලින් බහලා තියමු. ඉන්නවනේ. ඉන්න. හරි කොල්ලනේ ඉතින්
4වෙනි දවස හරිද මං හිතන්නේ අද රැටත් නෙවෙයිද මන්ද එන්නේ කියන්න බෑ අපි බලමු මම මේ ෆීලිං එකක් අත්විඳලා නැහැ කියලා ඔයගොල්ලෝට කිව්වනේ ඉතින් මටත් අත්විඳින්න වෙන්නේ ඔයගොල්ලොත් එක්කම තමයි කොල්ලනේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න අඩෝ වැස්ස පෑවුවනේ කතාවෙන් කතාව ඒකත් අමතුණාවා වැස්ස පෑවුව කොල්ලනේ දැන් සෞම්‍ය කාලගුණයක් තියෙන්නේ සුපිරි ඉතින් ඔන්න එදා වැඩ ටික එච්චරයි ඔන්න යාළුවනේ එදා රැත් ආවා ඔන්න එහෙනම් හරිද මං අතන පිස්සුවක් කරලා තින්නේ ගණන් ගන්න එපා හරි කොල්ලනේ ඉතින් මේ රෑ ඉතින් ඔන්න එදත් උදේ වුණා එදා නෙවෙයි යාළුවනේ දවස හරිද මං හිතන්නේ යාළුවනේ අද තමයි දවස ඉතින් කොල්ලනේ හැමෝම ලෑස්ති වෙලා ඉන්න පැන්තම්ලගේ විනෝදයක් ගන්න කොහොමද යාළුවනේ පැන්තම්ලා දෙන්නෙක් විතර ගැහුවාම අපි ඩෙඩ් වුණොත් අම්මා අපි එකපාරක්වත් මැරෙලා නැහැ යාළුවනේ අපේ XP level ටිකත් පරිස්සම් කරගන්න වෙනවා මාරම වටිනවා අපිට XP level ටික 28ක් තියෙනවා ගැම්මක් ඉතින් යාළුවනේ ඔන්න සුගර් කේන් නම් ඇති වෙන්න හම්බුණා අස්සන්න ඒ හින්දා මේ හිඩස් ටික පුරවමු බලන්න අඩෝ මාරම සතුටුයි බං අපිට දැන් full sugar cane farm එකක් තියෙනවා සුපිරි ඕනම දෙයකට දැන් අපි ලෑස්ති කොල්ලනේ ඉතින් ඔන්න ඔය විදිහට ඉතුරු පහන් කණු ටිකක් ගැහුවා කොල්ලනේ දැන් 4ක් තියෙනවා පහන් කණු දැන් නම් full farm එකක් හරිද සුපිරි හරි කොල්ලනේ දැන් අපිට තියෙනවා පොඩි වැඩක් කරන්න දැන් අපි sugar cane අස්සන්න දාන්න chest එකක් හදන්න හදන්නේ දැන් ඊට පස්සේ අපිට item frame එකක් ඕන මොකද නැත්තම් හැමතැනම හැම දෙයක්ම තියදී කරදරයිනේ ඉතින් මෙතන farm එක ළඟම තියෙන මේ ගහ ළඟින් මේක ගහලා තිබ්බහම ලේසි හරිද හරි ඒක ගැහුවා එතකොට අඳුරගත හැකියින්දා ඔන්න කොල්ලනේ රෑ වේගෙන එන්නේ දැන් ලෑස්තිද හැමෝම කරලියට කොම්බ්ලෝ ටික යාළුවනේ දැන් අපි ලෑස්ති වෙන්න ඕන හරිද sugar cane farm එකේ වැඩ ඉවරයි හරි යාළුවනේ අපි උඩ හරියෙන් ඇඳක් ගහගමු ඇඳක් ගහගෙන ඉන්න එක හොඳයි කොයි එකට ඕගොල්ලොන්ට කියන්න ඕන අපි මේ උණ්ඩ බයේ හැංගිලා ඉන්නේ ආව ගමන් මරන්න තමයි ලෑස්ති හරිද පොඩ්ඩක් බලනවා ඊට පස්සේ මරන්න ඔන්න කොල්ලනේ ඉර බැහැගෙන එනවා අඩෝ දැන් රෑ වෙලා කොල්ල හැමෝම ලෑස්ති නේද bro phantoms we are waiting for you කොම්ලනේ කෝ මේ පැන්තම්ස්ලා ඔන්න ඒ විද අඩෝ සද්දයක් ඇහුණා අඩෝ ඔන්න එනෝ බං ඇඟත් තිරිවැටෙනෝ බං කොම්ලනේ මෙන්න ගහනෝ වැඩි ඩැමේජ් යන්නක් නැහැ හැබැයි බට් පොඩි ඩැමේජ් එකක් තියෙනවා හරි පොඩ්ඩ අපි ඩැමේජ් කරමු මුන්ට මුනුත් මට ඩැමේජ් කරනවා අඩෝ මුන්ගේ සද්දෙරණිය ඇඟේ හිරිගඩු තිබෙනවා වගේ සීන් එකක් බම් මගේ වරෙන් මුන් එක පැත්තෙන් ගහන ඕනේ අඩෝ එකෙක් මැරෙන කොල්ලනේ ගැම්මක් අන්න මොකක් හරි හම්බුණා මං හිතන පැම්තම් මෙම්බ්‍රේන්ස් එකකද මුවත් මරලම් බලම් කොල්ලනේ වරෙන් ඉවරයි නියමයි අම්මා මහ ලොකු අමාරුවකුත් නැහනේ ඒ ෆීලිං එක නම් සුපිරි කොල්ලනේ ඔන්න යාළුවනේ එදා රෑ නිදාගෙන ඔන්න අද උදේ නැගිට්ටා සුපිරි රැයක් ඊයනම් කියලා නිම කරන්න බෑ අඩෝ පැන්තම් මෙම්බ්‍රේන් එක හම්බෙලා ගැම්මක් කොල්ලනේ
සුපිරි වීඩියෝ එකක් නේද? ඉතින් යාළුවනේ මං හිතන්නේ අපි කරපු හොඳම වීඩියෝ එක මේක. ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝටම good bye. subscribe කරලා එකතු වෙන්න.